හලෝ යාළුවනේ අපි මම දැන් part 1 කූඩු අදන part 1 part 2 මගේ YouTube channel තියෙනවා. ඒක ඔයගොල්ලෝ බලුවේ නැත්නම් ඒක මගේ YouTube channel එකේ බලන්න පුළුවන්. දැන් part 3 දැන් මම දැන් අදන්න අන්තිම part 3 ඒක අදලා ඉවර කරන වෙලාව තමයි දැන් පෙන්වන්න හදන්නේ. මේ කූඩු අදලා ඉවරයි. මේ පොඩි වැඩ අතර තියෙන්නේ. මේ කොට තද කරන්නයි. එම්ම පොඩි වැඩ තමයි තියෙන්නේ අන්තිම ඒක තමයි මේක කරන්නේ මම. මේක මෙතන මේක තියලා මේ වටෙන් මේක ක්ලිප් එක දාලා දිනවා. ඒ ගාලා මේක ගාන්ටම මේකට ගාන්ටම තියලා තමයි තද කරන්න ඕන. මේ කූඩු දැන් අදලා ඉවරලා තියෙන්නේ දැන්. මේ පොට්ට අන්තිම එක තමයි මේ කරන්න ඕගොල්ලෝ පෙන්වන්න හදන්නේ. මගේ බලන්න මුලින් ඒක අරන් එක දැක්කත් කවුරු හරි ඉන්නවනම් මගේ YouTube channel ගිහලා බලන්න part 1 part 2 ඒ දෙකම මම channel upload කරලා තියෙනවා මගේ YouTube channel තුල. මේ අන්තිම මේක තමයි මේ දැන් part 3 මේ කූඩු හදන එක part 3 තමයි මම හදන්න පෙන්නන්න හදන්නේ. මේ ඉවරයි. දැන් කූඩු දැන් අදලා ඉවරයි. දැන් කූඩු අදලා ඉවරලා තියෙන්නේ දැන්. මේ කූඩු අදලා ඉවරයි. එච්චරයි තියෙන්නේ කූඩු හදන්න. ලොකු වැඩක් නෑ. පොඩ්ඩක් බලාගෙන ඉන්නවනම් ඕගොල්ලෝ එක හරියට ගානටම ඒක කරලා වෙන්නන්න පුළුවන් කාටෝ කියලා දෙන්න පුළුවන් ඕගොල්ලන්ට ලොකු වැඩක් නෙමෙයි. ඕගොල්ලෝ මේ දන්නත් තියෙන නිසා මම පොඩ්ඩක් පෙන්නුවේ. නම් වැසක් දැන් පළවෙනි දිනේ ඒ ඉස්සර මම කූඩු හදලා මේ පොඩ්ඩක් විකුණන තමයි දැන් බලන්නේ මේක හදලා මම විකුණනවා. මගේ කඩේ තමයි රෙදි කඩේ තියෙනවා රෙදි තමයි කට්ටිය යනවා ගන්න. ඒ වෙලාවට හදන්න නැත්නම් දන්නත් මිනිස්සුන්ට මම හදලා දෙනවා මේක. යාළුවනේ ඕගොල්ලෝට කැමති නම් මගේ channel එකට like subscribe කමෙන්ට් ඔක්කොම ඕගොල්ලෝ කැමති විදියට මට කරලා දෙන්නකෝ. මේ ඕගොල්ලෝ ආයේ මට ලයික් කමෙන්ට් දැම්මන් පස්සේ විතරයි මට ආයි මට මේක වීඩියෝ අලුත් වීඩියෝ මට අප්ලෝඩ් කරන්න පුළුවන් මට පුළුවන් වෙනවා. ඒ වෙලාවට මටත් පොඩි ආසාවක් එනවනේ. අදන්න ඕගොල්ලෝ පෙන්වන්න ඕන කියලා අලුත් ඒ නිසා ඕගොල්ලෝ ඔක්කොම බුදු සරණයි. ඕකේ බුදු සරණයි.